සියලු ගණෙහි ඇවිලී ගිය රාගගින්න නොසා. මම කියන්න ඕනේ නේද මට මෙතන මේ පාඩම කරන්න බෑනේ අර මේ මොකද්ද මේ සෞඛ්‍ය පාඩම තියෙන විද්‍යාව පාඩමේ තියෙන ඒ අදාළ පද්ධති පාඩම වගේ ඔන්න අපේ කවුද මම දැකලා තියෙනවා අර බයෝ පන්ති මුදුගල සර් නම් ඔක හොඳටම කරනවා. පොඩක් ඒ වීඩියෝ එකෙන් බලන්නකෝ. එතකොට ඔක හොයාගත්ත හැකියි. මේ ඉතින් යහළු එලියන්ගෙන් අහනවා මේ කොහොමද බං උඹලා නම් දැන් මේ ප්‍රේමවන්තයෙක් එහෙම ඇතිනේ කොහොමද මේක කියලා අහනවා විස්තර. සියලු ගතෙහි ඇවිලී ගිය රාගගින නොලසා. ඉතින් මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. යාළුවෝ කතා කරද්දි මම මේක කියන්නේ 1 2 කරලා 2 10 කරලා තමයි කියන්නේ. ඕක කිව්වා. දැන් උපාදේයයට හරියන්නේ නැහැ. මේක කොහොමද කියලා බලන්න ඕනේ. දැන් ඉතින් දැඩි ආසාවෙ ඉන්නේ. දැන් අර කවුද මම දිනුෂා ගත්තේ බඩගින්න ඉඳලා ඉවරෙද්දි මල්ලි සාලේ මැද්දේ තියන් රයිස් එකක් කනවා. එතකොට ඉතින් දවස් එකමාරක් විතර කුසගින්න හිටියේ දැන් ඉන්නම බෑ. ඔන්න දැන් ඉතින් බැඳලා තිබ්බ වතත් කඩාන ගිහලා කනවා. ඒ වගේ තමයි දැන් උපාදේවියටත් හිර කරලා තිබ්බේ. හැබැයි මේ කතාවක් කියලා ඉවර වෙලා දැන් ඉතින් ඉන්න බෑ ආශාව වැඩි වුණා. ඊට පස්සේ බලමු මොකක්ද උනේ කියලා. යවුන් වියෙහි සිටි ඈ තුල මෙවැනි හැඟීම් පහළ වීම පුදුමයක් ෂේ නොසැලකිය යුතුය. ඇත්ත ඒක සාමාන්‍ය ස්වභාවය එහෙම. තාරුණ්‍යයට ආවට පස්සේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයක් තියෙනවා. ගෑනු ළමයිගේ ලෝකේ ලස්සනම කෙනා වෙන්නේ කෙල්ලෙක් නෙමෙයි හොඳේ. සමහරසි නම් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ සාමාන්‍ය ලෝක ස්වභාවයට අනුව පිරිමියෙක් තමයි ගෑනු ළමයිගේ ලෝකයේ තියෙන ලස්සනම මිනිස්සයා. කොල්ලෙක්ටත් ඒක සාපේක්ෂව අනිත් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණයක් තියෙන ඕනම කෙනෙක්ට. ඒක තමයි පොදු සම්මතය. ඉතින් මේ එතකොට ඉතින් සුපාදේවියත් මේ තරුණ වයසේ ඉන්නේ 60 පැනලා එහෙම නෙමෙයි මේ කියන්නේ. තරුණ වයසට ප්‍රවිෂ්ඨ වෙච්ච කාලෙම. ඉතින් මෙයාටත් මේ විදිහට දැඩි ආශාවක් තියෙන එක මහා අමුතු දෙයක් නෙමෙයි. දැන් ඇත්තනේ. දැන් අපි ගත්තොත් වයස කිව්වට මම ගැටලුවක් නැහැ කියලා හිතනවා. පාසල් කාලෙදී 10 11 වයස් ඊටම පොඩ්ඩක් දඟලන එතකොට පොඩක් ඔය පැත්තට බර අත්දැ වැලීම් කරන වයස් කාණ්ඩයක්. දැන් ඔයාලා දන්නවා දැන් ඔයාලට නම් අත්දැකීම් ගන්න බෑනේ. දැන් අපිටත් මේ භූමිකාවත් එක ගන්න බෑ. මම දැන් අර ඉස්සර මැසේජ් එකක් දැම්මොත් රිප්ලයි එකක් දැම්මොත් දාන එකවත් FB එකේ එහෙම දාන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක කියලා නැත ඇරියොත් ඉවරනේ. මේ මොබයිල කිව්වට බණ කිව්වට මුගේ කැරට්ටුව කියලා. ඉතින් ඒ හින්දා දැන් ගොඩක් ප්‍රවේශංගල ඉන්නේ. ඒ කියන්නේ ඉස්සර මේ මහා එපා කරපු චරිතයක් කියන එක නෙමෙයි හොඳේ. සාමාන්‍ය පොදු සම්මතය අනුව 10 11 ළමයෙක්ට ගෑනු ළමයෙක්ට හරි කමක් නැහැ. අපි පණිවිඩයක් නැත්නම් මැසේජ් එකක් දැම්මොත් ඒ ළමයිගේ මේක කුතුහලෙ තියෙන වැඩි. නැත්නම් මේ පැත්ත නැඹුරුවක් වැඩි. 12 13 අන්න ඔය කාල පරාසය තමයි මිනිස්සුන්ගේ මේ ගොඩ ගෑනු ළමයිගේ අර හික්මීම පිරිහෙන තැන. ඉතින් මේ කියන්නේ තන්න මේ වගේ කාල කොටසක් නැත්නම් කාලයක තමයි. සුප්පාදේවියත් ඉතින් ඔන්න ඔය විදිහට සමාජයෙන් මේ අර ආශාව යුක්තව හිටියා. ඊට පස්සේ සහජයෙන් පැන නගින ඒ බඳු ආශා ඈ හිර කර තැබීම නිසා තවත් උග්‍ර වන්නට ඇතේ අපිට. දැන් ගොඩක් ඔය ගර්ල්ස් ස්කූල් වලට ගිහපු, බොයිස් ස්කූල් වලට ගිහපු මිනිස්සු මේ පිරිසට පොඩක් වැඩි වගේ පොඩක් දෙන සාපේක්ෂව අර මිස්ටර් පාල් මම දැක්ක එක්තරා වීඩියෝ එකක කියනවා ඒ පාසල ගර්ල්ස් ස්කූල් එකක් පිරිමි ළමයි කාවට පස්සේ දැල්වල එල්ලලා බලන් ඉන්නවා කියලා. අපේ ඇත්ත වැද්ද දන්නේ නැහැ උන්. දැකපු එකක් මම කියන්නේ. ඉතින් ඒ වගේ පොඩි උදාහරණයක් මේකට ගත්තේ. ඉතින් ඒ සාමාන්‍ය ඔය ගර්ල්ස් ස්කූල් එකකට ගත්තට පස්සේ උදේ 7:00මාර 1:00මාරනේ. ඉතින් ඒ වෙලාවට ඔය පිරිමි ළමයි නැත්තේ. පිරිමි ගුරුවරු ඉන්නවා. හැබැයි මේ සුප්පාදේවියට ගුරුවරුත් නැහැ මොකෙක්වත් නැහැ කවුරුත් නැහැ. පිරිමි යාළුවොත් නැහැ. ගෑනු ළමයි විතරයි ආශ්‍රයයට දීලා තිබ්බේ. ඉතින් ඒ හින්දා මේ සුප්පාදේවියට අර තිබිච්චි උපතින්ම ඇවිල්ලා තිබිච්ච ඥානමය ඇවිල්ලා තිබිච්ච ආශාව ඩබල් ට්‍රිබල් වෙලා දැන් උග්‍ර වෙලා තියෙනවා. හරි. එහෙත් මේවා කෙසේ වෙතත් මවිසින් නිරූපිත සුප්පාදේවිය සමාජයෙන් බැට කෑ තැනැත්තියක් වූවා. ඔද්දල් වූ තම සිත ප්‍රේමය නැමැති රසඳුන ගල්වා නිවාසනසන්ට තැත් කරන්නේ. මොකද්ද මෙතන කියන්නේ? දේව සරච්චන්ද්‍ර මුලින් මේ විදිහේ කතාවක් කිව්වට එයා සුප්පාදේවියගේ චරිතය නාට්‍ය ඇතුළේ නිරූපණය කරන්නේ කොහොම චරිතයක් විදිහටද? මේ සමාජයෙන් බැට කාපු
පීඩා විඳපු චරිතයක් විදිහට සමාජයෙන් බැටකාපු පීඩා විඳපු චරිතයක් විදිහට තමයි මේක මේ නිරූපණය කරලා ප්‍රකට කරලා දෙන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයාලට සෙකන්ඩ් එකේදී තිබ්බා දැන් ඔයාලට විෂය වෙලා තියෙන එකක් තමයි ඔය ගුරු ගීතය කියන්නේ. එහෙනම් මේකම ගන්නවා. ඉතින් ඕකේ තියෙන අල්තිනායක චරිතය සමාජයෙන් දැඩියේ පීඩාකාරී බැටකාපු චරිතයක්. මෙතනත් ඇති තමන්ගේ ස්වාමි පුරුෂයා අකමැති තියෙද්දි උපාධිය ගන්න. තමාරක් විට ඇති උපාධිය ගන්න තමන්ම කට්ට කාලා උපාධිය ගන්න. දෙමව්පියෝ කැමති නැති. නැන්ද මාමා කැමති නැති. සල්ලි වේදන් වෙනවා කියලා. එහෙම ළමයි ඇති මෙතන. ඉතින් ඒ ළමයි ASCII ඒ ළමයි වගේ තමයි මෙන්න මේ කියන සුප්පාදේවියත් මේ නාට්‍ය ඇතුළේ නිරූපණය කරලා තියෙන්නේ. හරි දර්ශි වානේද මට මේ අර මැසේජ් එකක් WhatsApp එකෙන් දැම්මේ මොකද්ද එන ගමන් කියලා. හරි. නෑ අපි ලියන්න දුන්නේ නැහැ. අපි සුප්පාදේවියගේ කතාව තමයි මේ කියාගෙන එන්නේ. මුලින් අර අපිට ආවිලා තිබි චෝදනාවට අපි ප්‍රතිචාර දක්වලා ඉවර වෙලා දැන් මේ පස්වෙනි පිටුව අපි අර දාලා තියෙන PDF එකේ group එකේ දාලා තියෙනවනේ. PDF එකේ මේ කරගෙන යන්නේ. නෝට් එකක් දුන්නේ නැහැ. හරි. ඔන්න මේ විදිහට මේ සුප්පාදේවියගේ චරිතයත් නිරූපණය කරලා තියෙනවා මේකේ. ඉතින් සමාජයෙන් බැටකාපු චරිතයක් විදිහට මම මේ ඔක්කොටම උදාහරණ සහිතව චරිත නිරූපණය ඇතුලේ නාට්‍යයෙන් උදාහරණ අරගෙන කරනවා. එහෙනම් කවුරුත් බය වෙන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. හැබැයි වැඩ කරන්න ඕනේ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. වැඩ නොකරොත් බය වෙන්න වෙනවා. මට A දෙන්නත් බෑ, B දෙන්නත් බෑ, C දෙන්නත් බෑ, W එකක් දෙන්නත් බෑ. ඒ ඔක්කොම කරගන්න පුළුවන් Tamanට තමයි. මට පුළුවන් උගන්වන්න විතරයි. යන්න සිරීපාදයට යන පාර මේක තමයි. ඕකේ ඵලයල්ල කියලා ඉවර වෙලා මේ කියන්න පුළුවන්. පාර පෙන්වන්නත් පුළුවන්. මැප් එකක් දෙන්නත් පුළුවන්. ඕකේ යද්දි මෙන්න මේ වෙලාවට කෑම ඕනේ. වතුර බෝතලයක් අරන් ඵලයල්. කෑම එකක් අරන් ඵලයල්. සීතලයක උඩ ජර්සියක් කරේ මොකක් හරි සීතල නැති වෙන එකකුත් අරන් ඵලයල්. වහින්න පුළුවන් කුඩේකුත් අරන් ඵලයල්. හදිසියෙ එහෙමත් බැරි නම් කූණැල්ල එහෙම එල්ලෙන්න පුළුවන්. බූට් සබත් දෙකකුත් දාගෙන කූණැල්ලට ගහන බෙහෙත් එක්කුත් තියෙනවනකොට ඒවත් අරගෙන උඩ අයිස් කැප් එකකුත් දාගෙන මේ රස්නේ පිටින් බොන්න තේ එකක් හරි මොනවාද ඒවත් අරගෙන කමක් නැහැ. ලොරිය හරි පටවගෙන යන ගමන ඵලයල්ල කියලා විතරයි මට කියන්න පුළුවන්. එහෙම කිව්වට පස්සේ ඔන්න මම උදාහරණ දැන් ගන්නම් කවුරු හරි. දැන් ඉතින් අහුවෙන කෙනා කරුණේ හොඳේ. ඉමේජ් තමයි ගන්න. කරන්න දැන්. ඉමේජ් තමයි අහුනේ. ඔන්න දැන් මම ඉමේජ්ට කියන ওই විදිහට. ඉමේජ් කමන්නේ. සීතල නැතුව ඇති. කියලා ඔන්න ජර්සියක් ගන්නෙත් නැහැ පැත්තට චෙක් කර. ප්‍රශ්නෙත් නැති මේ කූණැල්ලොත් නැතුව ඇති. කියලා ඔන්න දෙනිමක් හරි මොකක් හරි එහෙම දිගෑනුමක් ගන්නෙත් නැහැ. බූට් එකක් දාගන්නෙත් නැහැ. බෙහෙතක් ගන්නෙත් නැහැ. නිකන් මොකක් හරි ෂෝට් එකක් ගන්න සාමාන්‍ය යන්නේ නැහැ. නමුත් උදාහරණයක් අපි ගමු. එහෙම යනවා. තව ටිකක් ඉස්සරහට අපිට හම්බ වෙන ඔන්න මේ කෑම එකක් ගන්නෙත් නැහැ. මම කිව්වා කෑම පාරට 3ක් ගනින්න. උඩහ කෑම ගණන් අඩු මුදලක් ගන්න පොඩක් අතේත් කීයක් හරි තියන්න ඵලයන්. ඔන්න එතකොට ඉමේජ් කෑම 3ක් ඕනේ මට එක වේලෙන් ඉන්න පුළුවන් කියලා ඔන්න චූටි කෑම පාරට බැඳගන්න. සල්ලිත් මහ ගොඩක් ඕනේ මට එක වේලෙන් ඉන්න පුළුවන් කියලා ඉන්නවා. මේක රුපියල් 500ක් විතර දාගෙන ඔන්න යනවා. ඊට පස්සේ ජර්සියක් දාගෙන අයිස් කැප් එකකුත් නැහැ ඔන්න කුඩයක් ගන්නෙත් නැහැ මොකද කරන්නේ? වහින්නේ නැති ඔය ලොක්ක කිව්වට වහින්නේ නැති වැස්සුත් මොකක් හරි කරගන්න බැරි කඩේකට හරි යනවා. ඉතින් යනවා. කුඩයක් ගන්නෙත් නැහැ. ඔන්න ඉතින් ටිකක් වෙලා යද්දී අර කෑම එක කනවා බඩගිනි. උදේ වරුවට කෑම. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා යද්දී ඔන්න කූණැල්ල ගොඩ එල්ලෙන්න ගන්නවා. කනවා. ඒ කොහොම හරි පිහදාගෙන යනවා අතෙත් එල්ලෙනවා ඊට පස්සේ. ඒක කොහොම හරි කරගෙන යනවා කියන්නේ. ඔන්න තව ටිකක් දුර යද්දී වැස්සක් එනවා. වැස්සරත් තෙමෙන්න වෙන මොකද කඩවලට යන්න ළඟ පාත කඩේකුත් නැහැ. තෙමෙන්න වෙන ගහක් යට ඉන්නේ කොහොම හරි තෙමෙනවා. හොඳට. ඒ ASCII ඔන්න දැන් සීතල දත් ටිකත් එකට වදින කට ගාලා වෙවුලනවා. උණු වතුරක් දා යන්න කියලා කිව්වා. උණු වතුර බෝතලයක් දාගත්තෙත් නැහැ. ඊට පස්සේ කොහොමම මෙලෝඩියක් අරන් ගිල්ලා නැහැ. ඊළඟට දැන් බඩගිනි. තව කන්දෙන් 3න් එකක්වත් නැගලා නැහැ. තව 3න් 2ක් නගින්න එහෙම. නගින්න පුළුවන්ද? කොහොම නැංගොත් තව ටිකක් කළා ඇති මැරිලා වැටේ. එහෙම තමයි වෙන්නේ. සීතල උච්චර වහිද යන්න බෑ. කූණැල්ල ගොඩක් කොච්චර එල්ලෙද්දි. මම කියන්නේ ඔහොම වෙයි කියලා. හොඳයි මම මෙතන මේ කියන්නේ ප්‍රායෝගික වාල්ට අරගෙන මේ පැහැදිලි කරන්න. ඉතින් ඔහොම කියලා දීදී ඔහොම යන්නේ නැහැ. ඒතර ආපහු හැරිලා එන්න තමයි වෙන්නේ. විභාගෙටත් අන්න එහෙම තමයි. මේ ටික පාඩම් කරපල්ලා, මේ ටික වැඩ කරපල්ලා, දෙන ਵਿਚාර ලියවල්ලා කියලා කියන්න විතරයි මට පුළුවන්. ඒ ටික හරියට කරගත්තොත් ඔන්න දැන් දිනූෂා මම ගන්න උදාහරණ දිනූෂා අර කියපු ටික ඔක්කොම අරයි යනවා. වෙලාවට කනවා වහින්නෙද්දි හර ජර්සියක් දාගෙන කුඩෙත් ඉහළගෙන යනවා. ඌණැල් වෙලුණු තරකත් මේ බෙහෙත් එකක් ගාගෙන යනවා. අල්ලිත්තර යන මොන හරි හදිස්සියක් වුණොත් එයා ලස්සනට කන්ද නැගලා ඉවරලා
බැහැලා එනවා. ඒක අදාළ විදිහට වැඩ කරගත්තොත් ඒ ගමන යන්න පුළුවන්. නැත්තම් විභාගයට ගිහිල්ලා මේ මොනවද මේ තියෙන්නේ? සර් නම් මේක ඉගෙනන හැබැයි මෙලෝ සංසාරයක් මතක නැහැ. එහෙම තමයි හිතන්න වෙන්නේ. ඒ හින්දා වැඩ හරියට කරගන්න මට AB දෙන්න බෑ. මොන මම කියලා තියෙන්නේ. හරි ඊළඟට අපි යමු මේකේ කොටස් වලට. සමාජයෙන් බැටකාපු මේ තරුණයක් විදිහට තමයි සිංහබාහු කතාව ඇතුලේ ඉදිරිවිර සරච්චන්ද්‍රයන් මේ සුප්පාදේවි නිරූපණය කරලා තියෙන්නේ. කොහොමද මේ නිරූපණය කරලා තියෙන්නේ? මෙන්න මේ විදිහට. ඒකේ කියනවා සමහරක් තැන්වල මෙයාට දෙමව්පියන්ගෙන් ලැබෙන්න ඕන ආදරය ලැබුණේ නැහැ. මේ කතාව ඇතුලේ හරයක් විදිහටම කියන්නේ. ඇයි ඒ? එයාව එක්තැන් හිර කරලා දීත්තේ. දෙමව්පියන්ගෙන් දරුවන්ට ආරක්ෂාවක් විතරක් නෙමෙයි, පෝෂණය විතරක් නෙමෙයි, ආදරය කියන එකක් දෙන්න ඕන. දැන් ඔයාලා දැක්කා ඊයේ දවල්ද කොහෙද නිවුස් වලට අර ගෑනු ළමයෙක්ට බාප්පා ගොඩක් පහර දීලා. ආය ගෙදර ආවට පස්සේ දවස් දෙකකින් කොහෙද ගෙදර ගෙනත් ඇරලුවාට පස්සේ ඒ දරුවා කේන්ද්‍රී ගානවා කියලා ඉවරලා තාත්තා නැවත පහර දීලා. ඉතින් ඊට පස්සේ දවල් වෙද්දී ළමයා නැති වෙලා. මගේ නම් ඇස් වලට කඳුළුත් ආවා ඒ අවස්ථාව. ඒක නිවුස් එක බලද්දි.